ඒ තමයි පින්වත්නි මේ බුද්ධ ශාසනයේ අතිශයින් බැබලීම් සහිතව මේ ශාසන ධර්මය ඉදිරියට පවත්වා ගන්න මුල් වෙච්ච මහා රහතන් වහන්සේ නමක් සිටිනවා. ඒ උත්තමයන් වහන්සේගේ නම උපාලි මහරහතන් වහන්සේ. උපාලි මහරහතන් වහන්සේ ඉපදුනේ කරණවැමි පවුලක. ඒ තමයි ඒ කරණවැමි කියන්නේ කොණ්ඩේ කපනවා, කොණ්ඩේ හැඩ වැඩ කරනවා. ඒ කුල අතර පහත් කුලයක් කියයි සම්මතයි. කොණ්ඩේ කපන අය අතර. මේම වෙන්න හේතුව තමයි මේ උපාලි තෙරුන් සංසාරේ ඉපදුනා. උපාලි තෙරුන් සංසාරේ ඉපදුනා රාජකුමාරයෙක් වෙලා. සංසාරේ ඉපදුනා රාජකුමාරයෙක් වෙලා. ඒ රාජකුමාරයා පින්වතුනි මොකද කළේ? දැන් රජතුමාගේ රාජ තේජස ඇතුව රජතුමාගේ ආනුභාවය ඇතුව දැන් ඇතාපිට වඩිනවා මාවතේ. ඇතාපිට මාවතේ වඩිනකොට ඒ රාජකුමාරයා ඇතාපිටින් වඩිනකොට දුටුවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඈත වඩිනවා. උන්වහන්සේ සංසිඳු ඉරියව්වෙන් එතකොට නිහඬ ගමනින් බිම් බලාගෙන වැඩම කරනවා. ඒ වැඩම කරනකොට අර රාජකුමාරයා දැන් සියලු දෙනා Taman දිහා බලනවා. අර පසේ බුදුරජාණන් වහන්සේ බිම් බලාගෙන වඩිනවනේ. එතකොට ඒකේ රාජකුමාරයා හිතුවා මාදිකමක් කියලා. මාදිකමක් කියලා හිතලා අර බිම් බලාගෙන වඩින පසේ බුදුරජාණන් වහන්සේ භාගවන් කියලා ඇතාට සංඥා කළා. දැන් ඇතාට කකුලෙන් මේ අයින් ඇනලා කුලප්පු කරනවා. ඇතා උඩ ඉඳලාම අර රාජකුමාරයා භාගවන් කියලා. ඇතාගේ පා හතර මහ පොළොවට ඇලුනා. ඇතාට පා හතර උස්සන්න බෑ. පසේ බුදුරජාණන් වහන්සේ ඉදිරි. හෙන්ඩුව ඉල්ලගෙන හෙන්ඩුවෙන් යන්න ඇතාට පාගවිය කියලා. ඇතා හෙල්ලෙන්නේ නැහැ. මේ විදිය ඊට පස්සේ කෑ ගැහුවා. තොට බැරිද මේක කරන්න කියලා. ඒ කෑ ගහන අතරේ පසේ බුදුරජාණන් වහන්සේ නිහඬව ආපසු හැරිලා වැඩියා. පින්වතුනි මේ රාජකුමාරයාට ඒ වෙලාවෙ ඉඳලා දාඩිය දාන්න ගත්තා. ඇඟ පිච්චෙනවා. තොලකට වේලෙනවා. ඉක්මනින් තමාගේ පියාණන් කරා ගියා. පියතුමනි මගේ අතින් වැරද්දක් වුණා. ශ්‍රමණයන් වහන්සේ නමක් දැකලා මට ඇතිවෙච්ච කෝප සිතකින් මං ඇතු මෙහෙවුවා. ඒ නිසා මාහට ඒ මොහොතේ වඩා මගේ කය දැවෙන්න ගන්නවා. මගේ ශරීරය වේලෙන්න ගන්නවා. රජතුමා සිංහාසනෙන් නැගිටලා හිසේ අත තියාගෙන රාජකුමාරය තෝ කුමක් නම් කළාද? සිල්වත් ශ්‍රමණයන්ට ගරහලා මේ අතීතයේ මේ ජම්බු දීපේ කොයි තරම්නම් රාජධානි විනාශ වෙලා ගියාද? අහෝ මාගේ රාජධානිය නොනැසේවා. මාගේ රාජධානිය මිනිසුන්ට හානියක් වෙන්න එපා. එම්බා රාජකුමාරය දැන් සමාව ගනින් කිව්වා. ඊට පස්සේ කියනවා රජතුමනි මාව සමාව ගන්න ගෙන්නගෙන යන්න කියනවා. ඊට පස්සේ මොකද කළේ? ඒ රජතුමා අර කුමාරයා ගෙන්නගෙන ගිහිල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයේ කිට්ටුවට ගිහිල්ලා පොකුණක නෑවෙව්ව ඇඳුම් පිටින්. ඕක තමයි ඉස්සර සමාව ගන්න ක්‍රමී. තෙත් වස්ත්‍ර ඇතුව තෙත් කොණ්ඩේ ඇතුව ගිහිල්ලා ස්වාමීනි නොගැටිය යුතු ලෝකයා සමග ගැටෙන්නේ නැති ලෝකයා සමග හානියක් කරන්නේ නැති ඔබ වහන්සේ සමග මා ගැටුණා මට සමා වෙන්න කියලා පාළඟ වැටුණා. පාළඟ වැටුණා. වැරිලා සමාව ගත්තා. සමාව ගත්ත නිසා නිරේ ඉපදුනේ නැහැ. හැබැයි පාගපන් කියලා මෙහෙව්වා දැතු ඒ කර්ම විශේෂ වෙලා ආවා. උපනෝපන් ජීවිතේ සමාජයෙන් පාගන කුලයකම උපදිනවා. සමාජයෙන් පාගන කුලයකම උපදිනවා.